අයිබෝන් හැමෝටම මේ තියෙන්නේ මගේ වැටකුළු වගාව. මේක මම කරලා තියෙන්නේ කාබනික පොහොර වලින්. රසායනික පොහොර මේකට දාලා නැහැ. ඒ වගේ තමයි මේකට කිසිම රසායනික කෘමිනාශකයක්වත් පාවිච්චි කරලා නැහැ. වැලවලට දැන් ටිකක් වෛරස් ඇවිල්ලා තියෙනවා. ඒ වුණාට පළදාවේ එහෙම අඩුවක් වෙලා නැහැ. මේ ටික මම හදලා තියෙන්නේ බීජ ගැනීම සඳහා. මේ වැටකුළු වර්ගය මම මීට කලින් දැන් අවුරුදු 3ක විතර ඉඳලා මම හදාගත්ත ඇට වලින්ම ඒ අරගෙන තමයි දිගටම හදාගෙන ආවේ මේ විදිහට. දැන් මම මේ පාර ටිකක් වැඩිපුර ආපහු හදා ගන්නම් කියලා තමයි මේ විදිහට ටිකක් හදලා තියෙන්නේ. දැන් මේක හදලා තියෙන්නේ බීජ වලටම තමයි. ආයේ මේක එක කරලක්වත් කපන්නේ. මේක මෙහෙම කරල් වැල්වල වේලලා බීජ වලට පත් කරගන්න.